පාටකුරුල්ලෝ කතාවේ ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ ඇත්තටම මේ මොකද්ද වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මේ ජයනාත් නිම්නාවිගේ තාත්තා නිම්නාවිය නුවරඑළිය යවයි. ඉතින් නිම්නාවිය නුවරඑළිය ඇරියත් අනිවාර්යෙන්ම නිම්නාවිගේ තාත්තා නිම්නාවිය පස්සෙන් යනවා. ඉතින් නිම්නාවිය පස්සෙන් යනකොට මේ පාරත් නිම්නාවිය මංජිතයි යන හින්දා අනිවාර්යෙන්ම නිම්නාවිගේ තාත්තට මේ මංජිතගේ බොරුව අහු වෙන්න පුළුවන්. ඉතින් මේ පාර නම් මංජිතව හොඳ මට්ටුවක් කරලා තමයි නිම්නාවිගේ තාත්තා නවත්තන්නේ. ඉතින් යාළුවනේ මේ පාර නම් අනිවාර්යෙන්ම මංජිතවයි නිම්නාවියයි නිම්නාවිගේ තාත්තට අහු වුණොත් අනිවාර්යෙන්ම පොන්සේක මහත්තයාට කියනවා. ඉතින් පොන්සේක මහත්තයා යවන්න කිව්පු නිසා කියලා පොන්සේක මහත්තයාට කිව්වම පොන්සේක මහත්තයා ඒ දේ පිළිගන්නේ නැහැ. ඉතින් පොන්සේක මහත්තයයි නිම්නාවිගේ තාත්තයි දෙන්නම එකතු වෙලා මේ පාර හොයයි කවුද මේ බොරුව කරන්නේ කියලා. ඉතින් එතකොට නම් කෙවින්ගේ මංජිතගේ බොරුව අහු වෙන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් නිම්නාවිගේ තාත්තයි නිම්නාවි මංජිත අතර මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියට නැරඹීමට අමතක නොකර subscribe කරලා තියාගන්න.